අද තින් විශේෂම දේ තියෙනවා මේ තමයි මැන්ඩරින් ඔරෙන්ජ්. ඇත්තටම කියනවා නම් මේ වගේ රස දොඩම් මම කවදාවත් කාලා නැහැ. ඔන්න ඉතින් මම අදත් පින් කරලා තියෙනවා. පරලොව යන්න නැතුව උදේ පාන්දර අවදි වෙලා පින්ඩපාත පූජා කරන්න. විශේෂයෙන් අද පින්ඩපාතයේ අරමුණ තමයි කල්යාණ මිත්‍ර කමනි සුරවීර මහත්මියගේ දෙමෝපියන් ඇතුලේ පවුලට ආශිර්වාද කිරීමට. ඉතින් මම අද කල්පනා කරේ ගෙදරදීම පොඩි කෑමක් හදාගන්න කියලා. ඉතින් අපේ ගේ ඉස්සරහ තියෙන කරුණාවතී ඇන්ටිගේ කඩේට ආවා සෝය කිරි එකක් ගන්න. ওই කරුණාවතී ගැන ඉතින් මම හදපු නම තමයි. මොකද ඉතින් එයාගේ කරුණාව කලින් වීඩියෝ එක දකින්න ඇතිනේ නේද? ඔන්න ඉතින් එහා පැත්තේ කඩේ බෝඩ් එකක් ගහලා තියෙනවා හෙට පොය දවස කියලා. ඉතින් තායිලන්තයේ සාමාන්‍යයෙන් පසළොස්වක පොය දවසට කලින් දවසේ තමයි භික්ෂුන් වහන්සේලා හිස මුඩු කරන්නේ. ඉතින් බලන්නකො මුළු රටේම හැම භික්ෂුවක්ම එකම දවසේ හිස මුඩු කරනකොට මොනතරම් ඒක පිළිවෙලයිද කියලා. ඉතින් මේ තායිලන්තයේ ඔයාලා කවදාවත් දැකලා නැතුව ඇති කොණ්ඩේ සහ රැවුල ඕනෑට විදිය වාලා ඉන්න භික්ෂුන් වහන්සේලා. ඉතින් මම අද ගත්තේ කළු තල දාලා තියෙන උණුනේ සෝය කිරි එකක්. විශේෂයෙන්ම ඉතින් මම මේකට සීනි අඩුවෙන් තමයි දාන්න කිව්වේ. අද තින් විශේෂම දේ තියෙනවා මේ තමයි මැන්ඩරින් ඔරෙන්ජ්. ඇත්තටම කියනවා නම් මේ වගේ රස දොඩම් මම කවදාවත් කාලා නැහැ. ඉතින් මට මේ ටික හම්බුනේ ආම්බෙන් තමයි. ඔන්න ඉතින් මම අද ඔම්ලට් එකක් හදාගන්න පූජා කරන්න. මේකට ඉතින් මම දැන් මේ මිරිස් කෑලි කපලා විතරයි. ඒකට මැගී දානවා. ඊට පස්සේ ෆිෂ් සෝස් දානවා. ඔම්ලට් එකත් හරි. බත් එකත් ලෑස්ති. ඔන්න ඉතින් මම ඔරෙන්ජ් දෙකක් ගත්තා පූජා කරන්න. සෝයා කළු තල කිරි එක. තව පොඩි මෙන්න මේ වගේ වතුර බෝතලයක්. තව මෙන්න මේ ලිචි ජූස් එකක්. චොක්ලට් තියෙනවා. තව මෙන්න මේ පුඩින් කේක් එකකුත් තියෙනවානේ. තව මෙන්න මේ රසම රස බටර් බිස්කට් එකක් තියෙනවා. ඔන්න ඉතින් ඔම්ලට් එකත් මම බෑග් එකට දාගත්තා. ඔන්න ඉතින් දැන් ඉඳන් අපි ගාතාව කියමු නේද? සම්පච්චාමි නාසංසිමෝ රම්මා ච මහා තේවා සපේ යක්ඛා පලායන්ති රම්මා ච මහා තේවා අඛිලාභා භවන්තු මේ මහා පුඤ්ඤෝ මහා ලාභෝ භවන්තු මේ මිතේ භාහු හතිพุทธมะอะหุนะโมพุทธายะวิระทะโยวิระโคนายังวิระหิงสาวิระทาสีวิระทาสาวิระอิติโยพุทธัสสะมานีมามะพุทธัสสะสวาโหมสัมปติชามิเพ่งเพ่งพาพาหาลือ ඔන්න ඉතින් හෙට මෙහෙ වෙසක් පොය නිසා අපේ හාමුදුරුවෝ වඩින්නේ නැහැ කියලා කියනවා. හෙට ඉතින් බලමුකෝ අපි කොහොමද පින්ඩපාතේ පූජා කරගන්නේ කියලා.ครับผมมันคือว่ามันจะมันหวานหวานเปรี้ยวครับผมอันนี้แบบดีที่สุดเลยครับใช่ได้กินมากินดีอยู่มากินดีถ้ากินไม่ปอกเปลือกเปิดเดียวไม่เอาลอกออกละครับผมก่อนอาตาสีติโยวิวัฒนสัพพโลโควินัสตุมาเตพุทธาลโยทิคายุโกภาวะอภิวาทันติพิยังกตาโลธรรมาวัฒนติอายุวันโนสุขังพระลังเกินปานโยมนาตาඉතින් අපේ හාමුදුරුවන් වහන්සේ මට කරුණාවෙන් දැන්නුවා මේ උතුම් පින්ඩපාතයට දායක වුණු ඇමරිකාවේ පදිංචි අපේ රොෂාන් මහත්තයාට මේ පින් අනුමෝදන් වෙන්න කියලා සැලකරන්න කියලා.